ඉන්දියාවේ උපත ලබා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වන්දනාවට පාත්‍ර වූ අට්ටුක්කල්ලම්ම නොහොත් කන්නගී මාතාව අද වන විට ලංකාවේ පත්තිනි දේවිය ලෙස වන්දනාමානයට පාත්‍ර වනවා. ඉන්දියාවෙන් මෙරටට පත්තිනි ඇදහිල්ල රැගෙන ආවේ ගජබා රජතුමායි. සත්වාරයක් සහ 12 වාරයක් උපන් පත්තිනි මෑණියන්ගේ සත් සහ 12 රූප සියල්ලටම ලංකාවේ වන්දනා කරනවා. ඉන් ප්‍රධානසේම අප්‍රකට රූපයක් ලෙස දැක්වෙන්නේ නාගපත්තිනි ස්වරූපයයි. නාගපත්තිනි දේවිය උපන් කතා දෙකක් සඳහන් වනවා. ඉන් පළමු කතාව වන්නේ වරක් මහා කෙළනාගරාජා හඬන්නට වුණා. ඔහුගේ කඳුළු මහ පොළොව මත ගලා ගියහොත් මහා විනාශයක් වන බව මහා කෙළනාගරාජාට වැටහුණා. ඉන්පසු නාගරාජා දරණ සතක් ගසාගෙන එම දරණ සත තුළට කඳුළු වැටෙනසේ හඬන්නට පටන් ගත්තා. එම ගලා ගිය කඳුළු දරණ සතට දරාගත නොහැකි තරම් පත් වූ කල්හි නාගරාජා විසින් එම කඳුළු පිඩුවක් බවට පත් කළා. අන්න ඒ පිඩුව තුලින් නාගපත්තිනි මෑණියන් බිහි වූ බවයි කියවෙන්නේ. නාගපත්තිනි යනු පත්තිනි මෑණියන්ගේ පත්වතු විදහාපෑ තවත් එක් ආත්ම භවයකි. ඔබ හරි. නාගපත්තිනි මෑණියන් අතේ සලඹක් තිබෙනවා. එම සලඹ තමයි නාග සලඹ ලෙස සඳහන් වන්නේ. ඉතින් ඇතැම් ගීත පවා නිර්මාණය වී ඇත්තේ මේ නාග සලඹ පදනම් කොටගෙනයි. ඍෂිවරුන් සඳහන් කරන පරිදි යෝගීව දැක ගැනීමට අපහසුම දෙවගෙන පත්තිනි මෑණියන් මන්ද එතුමියගේ ආලෝක කදම්බය එතරම් ප්‍රබලයි. නාගපත්තිනි මෑණියන්ගේ දෙවන උපත පිළිබඳ සඳහන් වන ජනප්‍රවාදය නම් එතුමිය මහා කෙළ නාගරාජයාගේ පෙන ගොබය පලාගෙන උපන් බවයි. ඔබ ඇතැම් විට පත්තිනි මෑණියන් පිළිබඳව ගැයෙන දේවාල ශ්ලෝක මන්ත්‍ර ආදියේ මෙම තොරතුරු අසා සිටින්නට ඇති. මේ දෙවිදියෙන් කෙලසකට උපන්නත් නාගපත්තිනි මෑණියන් යනු මහා බල සම්පන්න දෙවඟනක්. සිද්ධපත්තිනි මෑණියන්ගේ එක් ස්වරූපයක් වන නාගපත්තිනි දේවිය ඉතා බල සම්පන්න වගේම ශක්තිවන්ත දෙවඟනක් ලෙස සැලකෙනවා. ජනතාවගේ අයදීමෙන් දුකට පිහිටට එන දෙවඟනක් ලෙස නාගපත්තිනි මෑණියන් ප්‍රකට වෙනවා. ලංකාවේ ප්‍රධානම පත්තිනි දේවාලය වන ශ්‍රී නවගමුව පත්තිනි දෙවොලේ සිද්ධපත්තිනි මෑණියන්ගේ සත්පත්තිනි ස්වරූපයේ එක් ස්වරූපයක් වන නාගපත්තිනි දේවිය වැඩ හිඳිනා බවට ජනප්‍රවාදයක් පවතිනවා. පුරුෂ ආත්මයක් ලබා මතු බුද්ධත්වයේ පතන එකම ස්ත්‍රී දෙවඟන පත්තිනි මෑණියන්ය. මාරියම්මන්, නාගේශ්වරී, නාගභූෂිණී, මානසා දේවී වැනි හින්දු දෙවඟනන් නාගපත්තිනි දේවිය සමග බොහෝ දෙනා පටලවා ගන්නා කරුණක්. මේ කතාව මා උපුටා ගත්තේ ශ්‍රී නවගමුව සිද්ධපත්තිනි දෙවොලෙන් ලබාගත් තොරතුරු අනුවයි. ඔවුන් විසින් නිකුත් කළ කතාවකිනුයි මේ කතාව මා ඔබට ගෙනහැර දැක්වුවේ. ඔබ සියලු දෙනාට පත්තිනි දේවියන්ගේ පිහිටයි.